විවාහ වෙනකොට 16යි 20 22යි 23 අතර ලස්සනයි කියලා මම මේ කියන්නේ. මුන් ඒකෙදී කරන්නේ කරකශ විදියට මහා ලෝභකමෙන් තණ්හාවෙන් උද්දච්ච විදියට ඉගෙන ගන්න එකනේ. ගොන් ආරක් වගේ. අමලත් ඒකට පුළුවන් තරම් පිටුරු දානවනේ. මට බණී ඉතින් කන්න දෙනවද කියලා. මම කතා කරන්නේ වෙන පැත්තක් ඉතින්. මේක ඉවරයක් නෑ. දරුණු ආත්මාර්ථකාමීම සෙට් එක තමයි උගතුන් අපි රටේ. මම මුත්තිමතුන් විතරයි බයි මන් නිතර කියනවා. උන් අඩුයි. අමුගෝ උගතුන්ට තරම් මම තරම් විවේචනය කරන්නේ නැහැ වෙන කිසිම කෙනෙක්. දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා අපේ අංක විද්‍යාව උටපටේ අපි දේශපාලන විද්‍යාව ආර්ථික ක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රම අධ්‍යාපන ක්‍රම psychological memory factual memory Buddhism Christianity Islamic God Allah God and other gods planet solar system and the universe nature animals everything අපි කතා කරනවානේ අනිවාර්යයෙන් සෝන් කතා කරන්නේ නැති දෙයක් නෑ ඔව් ඒ ASCII අපි මේ අංක විද්‍යාව ඉතින් දැනුම ටිකත් ඔය දන්න ටික ඉතින් මේ ඩිපොසිට් කරනවා අනිවාර්යයෙන් තැන්පත් කරලා තියෙනවා ගන්න එකෙක් ගනි ඒක අප තරහ වෙන්නේ නෑ අනිවාර්යයෙන් මම කිසිම කෙනෙකු සමග තරහ නැත ඉරිෂ්‍යා කරන්නේ නෑ ඉරිෂ්‍යාව තියෙනවා නැතුනොත් ඒ ලොකු බන්දක් කරනවනේ ඔව් එහෙම මම සාමාන්‍යයෙන් මේ එක්කෙනාගේ ටැලන්ට්ස් වලට මම අරගල භූමියට ගිහිල්ලා කිව්වේ ඔයාලා කතා කරන්න ඕන කෙනෙකුට දෙන්න මටත් පොඩි වෙලාවක් දෙන්න අනිවාර්යයෙන් මම කිසිම වේදිකාවකට නගින්නේ නෑ දෙන්න නැත්තම් අනිවාර්යයෙන් මම එහෙම මේ ගාම්භීර උද්දච්ච මිනිහෙක් අනිවාර්යයෙන් මෝඩ මිනිහෙක් වුණාට කවදාවත් මම වේදිකාවකට බාහත්කාරයෙන් ගිහිල්ලා කතාවක් ඉල්ලන්නේ මට දෙන්න තියෙන වේදිකාවක් හදලා මමත් එතන ඉඳගෙන ඉන්නවා නම් මට මයික් එක දෙන්න නැත්නම් උන්ගේ මොලේ පරීක්ෂා කරන්න ඕනේ අනිවාර්යයෙන් අරගල භූමියේ උනේ වෙන එකක් නෙමෙයි එතන කතා කරන්න එකක් නෑ ඉතින් මට මයික් එක හම්බුණා ඔව් ඉතින් කතා කරා මම මොකොත් කිව්වේ නෑ මම කතා කරන එක කරේ ඔව් ඒක කතා කෙරුවා ඔව් අන්න හරියට තමයි වචනේ කතා කරා නෙමෙයි මම අරගලයට ගිහිල්ලා කරේ මාව කතා කෙරෙව්වා අරගලයට ගියා නෙමෙයි නෑ ගියේ නෑ මාව රැගෙන ගියා එකෙකුටවත් ඕක තේරෙන්නේ නෑ උන්ට මන්ද කයිප්පු කාලා වගේ අර එඩියුකේටඩ් බ්‍රේන්ස් ලානේ අමු මොඩ 70ක් නේ එඩියුකේටඩ්ස්ලා කියන්නේ මට බුදුම විදිහට මම කිපෙන අකමැතිම අප්‍රියම සෙට් එකක් තමයි උගතු අමුගෝ අමුගෝ කිසිම පරිකල්පනයක් කිසිම නිර්මාණශීලීත්වයක් නෑ මෙලෝ මගුලක් නෑ මොළ ගෙඩිය වල නිකන් පොඩි දෙයක් කතා කරලා බලන්නකෝ දරුණු ආත්මාර්ථකාමීම සෙට් එක තමයි උගතුන් අපි රටේ එනවා මම මුත්තිමතුන් විතරයි බයි මන් නිතර කියනවා උන් අඩුයි අමුගෝ උගතුන්ට තරම් මම තරම් විවේචනය කරන්නේ නැහැ වෙන කිසිම කෙනෙක් එනවා අමු මොඩියෝනේ උගතු උත්තර ඉන්නවනම් හදන්න බෑ මොන පිස්සුදානේ කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ මෙතන මේ 6 කියලා කියන්නේ සිකුරු කියන එක ඒ කියන්නේ මේගොල්ලන්ට රසබර කෑම බීම ලස්සනට ඇඳුම් පැළඳුම් පිළිවෙලකට වැඩ කිරීම ගේ දොර ලස්සනට තබා ගැනීම ලස්සන නිවාස හැදීම හදලා ඉවර මල් සරසලා ඒවා අලංකාරය කිරීම ලස්සන ආකර්ෂණීය මනමාලකම බැඳීම් ඇතිවීම ලව් එෆෙයාර් වලට වැටි අපි හැමෝගෙම සිකුරු තමයි මේ අපි වරන් යන්නේ ප්‍රසිද්ධියටපත් කිරීම හැම දෙයකම පාලකයා සිකුරු සුංගාරාත්මය ලිංගිකත්වය ආදරය සෙනෙහස දයාව කරුණාව අරම ගොඩක් මේක ඇතුලේ ගැඹෙලා තියෙනවා ආදරණීය බව හය ගෑවුණා. එතකොට මෙතනත් හය එනවා මෙතනත් හය එනවා. එතන මේවා සිකුරු සම්බන්ධයි. මෙතන 7 ආවට මෙතන 8 ආවට සිකුරු සම්බන්ධයි. අන්තිමට ඉවරනේ සිකුරු ගෙම්මයි. ඒව වෙනම ගන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට මෙතන 4ත් එක්ක තියෙන නිසා මෙයා හරි සංකීර්ණ චරිතයක් වෙනවා. 24. ඔව්. ගොඩක් විප්ලවීය වෙනවා. මෙයා විප්ලවීය වෙනවා. 5ත් එක්ක තියෙන්නේ. මෙයාට ස්නායු රෝග ඇති වෙන්න පුළුවන්. ස්නායු පද්ධතියට ඩැමේජ් වෙනවා.
15. ඔව්. වල්වරත්තුකම වැඩි වෙනවා මේගොල්ලන්ගේ මෙයාට වැඩිය. ඒක කලාත්මක වෙනවා. හොඳයි ඒක. අසම්මතයි. සම්මතය කඩනවා. අනිවාර්යයෙන්ම සම්මතය කඩනවා 170ක්. උන්ගේ යටින් ඉන්නේ මේ මෙතන පිරිමි කෙනෙක් අහම ඉන්නේ මේ ඊටාම අඩු වයසේ ගෑල්ලමෙක් කසාද බඳ ගන්න ඕනේ කියලා. ආසාව තියෙන්නේ එහෙම. ඊට පස්සේ ඉතින් කරන්න බෑ දෙන්නේ නැහැ. එක එක කරගන්නවා. ෆීලිංග්ස් එන්නේ එතනට. ෆීලිංග්ස් එන විදිහට නෙමෙයි කසාද බඳින්නේ. ඔව්. සමාජයට ගෙදරට දොරට අරන් මේ පේන්නේ. ඊට පස්සේ ෆීලිංග්ස් ටික තද කරගන්න ඉතින් ඉන්න එකත් එක්ක ඉන්න ඕනේ. ඉතින් ප්‍රශ්නේනේ. මේක තියෙන රොමැන්ටිසම්. මේගොල්ලෝ සම්බන්ධයි මේ මාසෙට. මේගොල්ලෝ සම්බන්ධයි නොවැම්බර් මාසෙට. මේ මාස දෙකට මේගොල්ලෝ සම්බන්ධයි. සිකුරු. මොකද සිකුරුගේ මාසය තමයි මේ ඒ වගේම ඔක්තෝබර්. ඔක්තෝබරට සම්බන්ධයි. පැහැදිලි කියන්නේ? ඔව්. මේ නොවැම්බර් ඔක්තෝබර් සිකුරු. ඔක්තෝබර් මාස සිකුරු නෙගටිව් ඉන්නේ. එතකොට සමදදා කඩා වැටි මෝඩ වැඩ කරේ මුද්දච්චකම ඔක්කොම වැඩි න ඔක්තෝබර් මාස මිනිස්සුන්ගේ. ඒගොල්ලෝ තීරණ ගන්නේ හරි තීරණ ගන්න පෙළඹෙන්නේ නැති මාසයක්. ඔක්තෝබර්. තීරණ ගන්න කල් යනවා. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගොඩක් අඩු මාසයක් තමයි ඔක්තෝබර්. හැමෝටම නැහැ ඉතින් ඒක වෙනස් වෙනවා. පාරිස බහුතරයේ මේ කේස් එක මම දැකලා තියෙනවා. ඒක ඔක්තෝබර් මාසෙට 6 15 24 આવොත් පොඩ්ඩක් අමාරු. ඔව් අමාරු කියන්නේ සිකුරුනේ. ඔව්. මැයුරට ආව ඩබල්. තනිකරම ඇතුලේ තියෙන රොමැන්ටිසම් එක. ඉගෙන ගන්නවා ඉගෙන ගන්නතර තියෙන්නේ මේ වෙන රොමැන්ටිසම් එක තමයි ඒක. හොඳයි සිකුරු අනිවාර්යෙන් තියෙන්න ඕනේ ගැහණියකට. අනිවාර්යෙන්. නැත්නම් කැතයිනේ. කැතයිනේ ඔව්. ගැහණියකට අනිවාර්යෙන් සිකුරු හතේ සිකුරු හොඳ තැනක තියෙන්න ඕනේ. ශෘංගාරාත්මක වෙන්න ඕනේ. නැත්නම් වෙන එකෙක් ආවොත් මේ ගෑනු ටෆ් වෙනවා. ඔව්. එක්කෝ වෘෂභ ලග්නෙන් හරි එන්න ඕනේ ගෑණියෙකුට. ඔව්. ගෑණියෙකුට අනිවාර්යෙන් වෘෂභ තුලා ඒවා එන්න ඕනේ. නැත්නම් ගෑනු ටෆ් වෙනවා. ඇල්ලුවාම මේ ඉන්න බෑ අතවල් ඒවා මේ සැනසීම නෙමෙයි ලැබෙන්නේ. තියෙන ශෘංගාරයෙන් නැති වෙනවා. බොහොම ආදරණීයයි වෘෂභ තුලා සිකුරු බලවත් කාන්තාව. නැත්නම් යකින්නෝ වගේ. ගේමමයි ඉල්ලන්නේ කතා කරුවත් ඉතින් තියෙන ටිකත් හැංගීම් ටිකත් අතුරුදහන් වෙලා යනවා. හැංගීම් අවුස්සන ගැහණිය. හැංගීම් එක සෙල්ලම් කරන්න හොඳ නෑනේ. ඇත්ත හැංගීම් වලට සපෝට් කරන කෙනා හරිම ලස්සනයි. හරිම ලස්සනයි. කිසිම දෙයක් වැරදියට නොදකින මානසික මට්ටමක් හදන්න පුළුවන්. අනිවාර්යයෙන්. හැමදේම හරි කියලා හිතනවා. මාර කේස් එකක් එක මට වෙන්නේ. අනිවාර්යයෙන්. මට මේ කිසිම එකක රෝඩ් වැරදි කරලා පේන්නේ නැහැ. ඔව්. වැරදි කියලා කියන්නේ හරි දෙයකට. ඔව්. මාර කේස් එක කියන්නේ. දැන් හොඳ නෑ ඒක වැරදි කියලා කියන එක හරි දෙයක් ඒ වැරදි කරලා තියෙන්නේ. මම කිය වැරදිද? හරිස්. ඔව්. ඒක අවුරුදු ගණනාවට කලින් නිවැරදිව තිබිච්ච එකක් වැරදි කළා. දැන් ඒකට වැරදි කියනවා. හරි කියන එකක් කියන වැරදි වෙලා තිබුණේ. දැන් ගෑනු ළමෙක් විවාහ වෙනකොට 16යි 20 22යි 23 අතර ලස්සනයි කියලා මම මේ කියන්නේ. ඔව්. මුන් ඒකෙදි කරන්නේ කරකශ විදියට මහා ලෝභකමෙන් තණ්හාවෙන් උද්දච්ච විදියට ඉගෙන ගන්න එකනේ. ඔව්. ගොන් ආරක් වගේ. ඔව්. අමලත් ඒකට පුළුවන් තරම් පිටුරු දානවනේ. ඔව්. මට බණේ ඉතින් කන්න දෙනවද කියලා. මම කතා කරන්නේ වෙන පැත්තක් ඉතින්. ඔව්. මේක ඉවරයක් නෑ.
16යි 22යි 23යි අතර ගෑනු කාන්තාව ඔක්කොම කෙල්ලෝ කසාද බඳින්න ඕනේ ඒ සිස්ටම් එක හදලා. අනිවාර්ය. මේක 30යි 35යි 40යි. ඒක හොඳ. කොට්ටපොල් වෙලා වෙන්න තියෙන අර හම් වල තියෙන හම් වෙලා හම් වෙලා මේ පොඩි කාලේ පිස්සු මට තේරෙන්නේ නැහැ මේක. මේක හප්පොලේ ගාගෙන මේකලා ඉන්නේ උන් හප්පොලේ ගාගෙන මට රවනවා. මට රැව්වට ඕවා විසදෙන්නේ නැහැ බොලව. මම ජොලියේ ඉන්නේ. මට ඇති ප්‍රශ්න තිබ්බා මං ඒවත් එක්ක ඔට්ටු වුණා. මම ප්‍රශ්න වලට බය නැහැ. මම නැවත සටන් කරන්න ලෑස්ති. අනිවාර්ය. ගේම නම් ගේම. අනිවාර්ය. මම මේ රටේ මම ෆයිටර්. Sri Lanka fighter. Yes, I am a fighter. I have stopped fighting. If somebody challenges, start fighting again. I am ready to fight. Yeah. Age is a number. Yeah. I can fight as a 24-year-old boy. Yeah. I can fight like a 34-year-old boy. Even though I am 44. I can be 34. Yeah. If somebody wants, I want 44 energy, I'll give it. Yeah. I am so. I am so. You understand? Yeah. Yeah. That energy, power is given to me by the universe. Universe becomes happy when I am talking. Yeah. Yes. Absolutely. Of course, nature is being happy. Nature is being happy because nature knows that I am my coming is will give the protection to the nature. Yeah. I am coming to protect the nature. Nature knows, universe knows, the world knows. Yeah. That is what I am being created by the universe intellectually. Yeah. But the normal people cannot absorb, understand that flow. Yes, above. Yeah, of course. How to realize Venus people? I understand men, women, girls, boys, fathers, mothers, everybody I understand. But the problem is they compare me to past. Yeah. Why don't they kill the past and think of the present of me? Yeah. People do not like to kill the past. I know that past cannot be killed. Past cannot be erased from the brain. Yeah. How can we dismiss the past from the mind? Yeah. Cannot. Impossible. Impossible. Our mind is completely created by images. So many images are put into the brain after we were born. Yeah. Those images come to us, then we must judge, analyze our images that have been put by the teachers, parents and so on, and we must decide whether those images are wrong or correct. Wrong images must be eradicated, destroyed. Yeah. Otherwise greatness doesn't come. If you want the greatness like me, if you want to make a character, you have to drive him to me. Yeah. I have ability, I have potential, I have power to create characters, but the problem is I am not being understood. I am not understood. Time is not given to understand me. Yeah. Don't hesitate to talk to me. Don't be afraid of talking to me. Yeah. I am a lion, eagle. Although lion is hungry, it does not eat grass. Yeah. Never eats. Yeah. You give grass to lion. Never eat. Lion doesn't eat grass. Grass
eaten by cows and bulls. Yeah. What cows and bulls eat, lions never eat. Yeah. What lions eat, cows and bulls, buffaloes never eat. Yeah. That is what king of jungle. Yes. Lion is the king of jungle. Not a bull, not a cow, not a buffalo. Yeah. You understand? Yeah. Be a lion. Yeah. Be a lion-hearted. I am going to expose everything I experience inwardly. I am giving my psychological memories out which I had been practicing and how I had been conditioned rightly before I came in 1982. I came 1981. Yeah. I was put into a womb. 46 chromosomes given to me with a plan done by universe. Universe planned in 1981, researching and observing the right chromosomes. And my mind was set up. It is a complicated matter. Yeah. Yeah, see that those who know English should be spoken so. Share this video among the people who are highly educated and intellectuals and tell them to meet me and ask me question, inquire me. Yeah. Investigate my psychological side. Without labeling, I am mad. If somebody labels me, I am mad. I humbly accept, yes, I have madness on my psychological memory. Where there is no madness, there is no greatness. Every great mind has a madness Yeah. set by great people. Aristotle had a madness. Plato had a madness. Socrates had a madness. Osho had a madness. Krishnamurti had a madness. Yeah. Buddha had a madness. To do what? To destroy the psychological memory. They had a madness. Yeah. The highly educated people say that great people are mad. Yeah. Yes, of course. We accept it. That's why we are making a challenge to the educated. You have nothing. Yeah. You are a puppets and parrots. You have nothing. You have no imaginative power to talk with anyone who has got imagination power. Yeah. I agree with Albert Einstein. He said that imagination is more important than knowledge. I completely agree. No, I agree with Albert Einstein. Yeah. But I am angry with him because mathematical system was given to create atoms. And Albert Einstein must be responsible for atoms, bombs, Nuclear. nuclear, because of his foolish theories. Yeah. The world is in danger. Yes. Who should be responsible by? Buddha, Socrates, Aristotle, Plato, philosophers did not invent any knowledge for inventing nuclear bombs. Yeah. Socrates had a good capacity better than Albert Einstein. Yeah. Aristotle had a good capacity, intellectual power, everything better than Albert Einstein, but they did not try to create atoms, nuclear bombs. They did not reveal mathematical problems. Yeah. They didn't reveal mathematical theories Yeah. which can enable humans to create nucleus. Yeah. 2000 years ago, Buddha could have done it. Buddha could have
You understand? Yeah. So this is the world.